BIOS UEFI කියන එකේ ඩිෆරන්ස් එක තමයි ඉස්සෙල්ලාම මම කියන්නේ. දැන් ඉස්සර මේ legacy BIOS කියන එකේ මම දන්නේ ඔයාලා දැකලා තියෙනවද කියලා. අර නිකන් මේ කැත ඉන්ටර්ෆේස් එකක් තියෙන අර අකුරුත් එක්ක දැකලා තියෙනවද දන්නේ ඔයාලා. හරිද? ඒ කියන්නේ ඉන්ටර්ෆේස් එක කියන්නේ කැතයි. හරි. නිකන් අකුරු ටිකක් විතරයි තියෙන්නේ. ඔයාලට booting process එක අර මේ කියන්නේ BIOS settings ටික හදන්න තියෙන්නේ ඉන්නේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඇතුළේ. හැබැයි දැන් modern දැන් මේ UEFI කියන්නේ BIOS එන්නේ මේ motherboard එකේනේ. motherboard එකත් එක්කනේ purchase කරද්දී ඔයා MSI motherboard එක BIOS menu එක වෙනස්. key එකත් වෙනස්. එතකොට ASUS ගන්නවා නම් එහෙමයි. ඒක බ්‍රෑන්ඩ් එකේ බ්‍රෑන්ඩ් එක වෙනස් වෙනවා. හරිද? එතකොට දැන් තියෙන UEFI BIOS වල තියෙන වෙනස තමයි ඔයාට තියෙන GUI view එක. ඒ කියන්නේ ෆෑන් කැරකෙනවා, mouse එක use කරන්න පුළුවන්, පාට තියෙනවා. හරි ලස්සන UEFI interface එක. හැබැයි legacy BIOS වල ඔයාට මං හිතන්නේ මට මතක විදිහට ඒ දවස්වල මුලින් ආපු ඒවා you cannot use your mouse also. Only device you can use is keyboard. keyboard එකෙන් තමයි ඔයා කියන්නේ ඒ keys use කරලා තමයි tab එකෙන් යන්න ඕනේ පල්ලෙහාට. upgrade කරනවා නම් arrows use කරන්න ඕනේ. අරේවත් මං ඔයාලට මේ ඔයාලා group එකට දාන්නම් මේ legacy BIOS වලයි UEFI වලයි දෙකේ වෙනස දාලා ෆොටෝ එකක් ඇති මං ගායක මං දාන්නම්.